පාර්ලිමේන්තු මන්ත්‍රී හරිද දැන් මේ බෝට්ටුවේ ඔක්කොටම ජැකට් දාගෙන යන්න කියලා තියෙන්නේ ඔන්න ඔක්කොම ජැකට් දාගෙන ඉන්නේ මේ මිනිස්සයාගේ තියෙන බුද්ධාච්චකමට ජැකට් එකක්වත් දාන්න නැතුව මේ අපිට යන්නත් නෑ බෝට්ටුවේ අර මිනිස්සයා කියනවා මේ මහත්තයා කියනවා බෝට්ටුවේ යන්න ජැකට් එක දාගන්න කියලා දැන් අපි පැය භාගයක් විතර අවුවේ කරපෙවි මේ බුද්ධාච්ච මිනිස්සයා නිසා ඉන්නවා පැය ගන්න ඔන්න ඔකයි තත්ත්වය දැන් කියනවා ඊට පස්සේ අර මෙහෙමයි තමුන්නාසලාගේ රජේ කියලා තමයි වන්න කියන්නේ. හරිද රජේනේ තියාගෙන ඉන්නේ තමුන්නාසලා. මේක ප්‍රයිවට් නේද? මේක ප්‍රයිවට් එකකට බෝට්ටුව ප්‍රයිවට් නේ. රජේ බෝට්ටුවක් නෙවෙයි නේද මහත්තයා? රජේට බෝට්ටුවක් නැහැ කියලා තමයි මම කියන්නේ. එහෙනම් ඉතින් දාන්න කියන්නේ ඔයාලා ඉන්නවනේ පාර්ලිමේන්තුවේ. ඔයා නැග්ගා ඔයාලා කතා කරලා කියන්නේ. ඔයාලා තියෙනව නේද? දැන් ඔයා නිසා තමයි මේ එන පරක් වෙලා තියෙන්නේ. දැන් මේ මෙච්චර වෙලා. මන් නිසා තමයි පරක් කරලා නැවේ මම මේක පෙන්නන්න තමයි නැග්ගේ මිනිස්සු ජැකට් එකක් නැතුව යන්නේ. ඔයා ජැකට් එකක් දාන්න නැග්ග නම් ඉවරයිනේ. ඉතින් ඔයා ගලවලා දෙන්න නම් දාන්න. ඔයා තියනවා අපි ගමනක් යන්නේ අපේ අපි ගමනක් තමයි යන්නේ. ඕ ගමන ඔයා මෙහෙ කිව්ව නේද? ඔයාට අත්‍යවශ්‍ය ගමනක් නැහැ. අත්‍යවශ්‍ය. මං අත්‍යවශ්‍ය ගමනක් යන්නේ. මටත් අත්‍යවශ්‍යයි. ඔයාට ඔයාගේ දේවල් අත්‍යවශ්‍යයි වගේම අපිට අපේ දේවල් අත්‍යවශ්‍යයි. ඒ වගේ තමයි. මොකද ඔයාගේ දේවල් විතර නෙවෙයි අපේ දේවලුත් අපිට අත්‍යවශ්‍යයි. එහෙනම් පීලා යන්න. පීනලා යන්න බැරි නිසා තමයි බෝට්ටුවේ යන්නේ. මෙච්චර මට පීනන්න පුළුවන් නිසා මම ජැකට් එක ගන්නත් වෙයි. එහෙනම් ඔයා යන්න පීනලා. ඉවරයි. කතා කරන්න ඕක කවුරු කතා කරා නම් ඉවරයිනේ මේ මිනිස්සයා එක්ක එළියට ඇදලා දාන්නයි. ඔයාට ওই බම්බ කතා කියන්න බෑ. ඉතින් මහත්තයෝ ඔයාට යන්න පුළුවන් එහෙනම් ජැකට් එකක් දාගෙන එන්න. ඉවරනේ තේරුණාද? මට මෙච්චර වෙලා නිසා මට දාඩිය දාගෙන මෙතන ඉන්නවා. තමුන්නාසට තේරුණාද? මට මෙච්චර මේ දාඩිය දාගෙන ඉන්නවා. යන්න ඔයා විදගෙන හරි යන්න. ජැකට් එකක් දාගෙන එන්න කියන්නේ. තේරෙන්නේ නැද්ද? කවුරුන් දෙයියන් දෙමලෙන් හරි කියන්න මේ මනුස්සයට ජැකට් එකක් දාගන්න කියලා. එතකොට ඉවරයිනේ. TikTok එකට වීඩියෝ ගන්න එපා තමුන්නාස. තමුන්නාස අයියෝ මේ අපිට උතුරේ වීඩියෝ නැහැ. TikTok වීඩියෝ නැහැ. මිනිසුන්ට ආරක්ෂාවට තමයි ජැකට් එක දෙන්නේ. TikTok වීඩියෝ නැහැ. ජැකට් එක දාගත්තා නම් ඉවරනේ. ඔයාගේ තියෙන උද්දච්චකමනේ තියෙන්නේ මෙතන. ඔයා මෙතෙන්ට ඇවිල්ලා කුතිම ප්‍රශ්නයක් ඇති කරලා තියෙන්නේ. මේ දාගන්න එපා මෙයාට පීනන්න පුළුවන්. මේක පේනවද? දාගන්න. ඒකනේ ඕක ඉස්සෙල්ලා කරාන ඉවරනේ. නැති අයට දෙන්නේ යකෝ. ඕක ඉස්සෙල්ලා කරාන ඉවරනේ. ඕක මම නැති අයට දෙන්නේ. ඔයාලට තේරුණාද? හරි නැති අයට දෙන්න ඉතින්. පීනන්න පුළුවන් නේ. ඔච්චර මිනිස්සු මේ ජැකට් එක නැතුව ඉන්නවද කියලා. ඉතින් ජැකට් එක නැති මිනිස්සුන්ට එහෙනම් ඊගා බෝට්ට එන්න කියන්නේ. ඊට පස්සේ කියනවා නිකම් බොරුවට කෘතිම ප්‍රශ්න ඇති කරනවා. අර මෙහෙමයි මෙහෙමයි. ඔය වීඩියෝ කියලා දාගන්න. වීඩියෝ දාන්නේ නැහැ. වීඩියෝත් එයි. එළියට එයි වීඩියෝ. ඔයා නිකම් මේ හැමතැනටම ගිහිල්ලා ප්‍රශ්න ඇති කරලා ඔයගේ ඒවා අපි දැකලා තියෙනවා. ඔව් මේ ඊයේ පෙරේද අර ඔය ගිහිල්ලා හොදන්න ඩොබියාට. මේ ඊයේ පෙරේද ගලකින් උච්චෑම නේද? ඩොබියාට ගිහිල්ලා හොදන්න. අර නිකන් කේස් එකක් දාන්න කියලා. ඉඩම් කියන්නේ මේක ගිහිල්ලා හොදගන්න පුතා. ඔව් අපි හොදන්න. ඔයාට ඩොබිට ගිහිල්ලා හොදගන්න. මේකට නාලා හොදගන්න පුළුවන්. හොදන්න උන් ඉන්න නිසා තමයි ඔය ඩොබිලා වෙලා ඉන්නේ. ලොකු මුහුදක් තියෙනවා. පැනලා හොදගන්න. බෑලා පීනන්න. අපිට හොදන්න ඕනේ නැහැ. අපිට පීනන්න පුළුවන් වුණා යන්න පුළුවන්. ඒකත් තපාසුලාවේවත් තියෙනවා කියන්න පුළුවන් කට්ටිය. මම වීඩියෝ මෙයාගේ මීඩියා එක මේ. මෙයාගේ මීඩියා එක. ඔයා වීඩියෝ කරන්න. තනකට යන්න පුළුවන්. ඕක දීලා කීයක් හරි හම්බෙනවා. ඉතින් අපිට හම්බෙනවා. ඇයි ඔය නතර කරන්නේද? හම්බෙන එක. ඕම ඩොබිලාට කියලා තේරෙන්නේ නැහැ මචං. ඔළුව මුල තියන්නේ උන් නැවෙන්නේ ඩොබිලා කියන්නේ. දැන් දේශපාලන කතා ඇදලා ගන්න එපා ඔයා මෙතන. මෙතන මේ ලයිව් ජැකට් එකේ ප්‍රශ්නයක් උනේ. හරිද? එකක් අර ඔෆිස් එක වග කියන්න ඕන. ඩොබිලාට එකක් මේකේ අයිතිකාරයා වග කියන්න ඕන. ඉගෙනම තේරෙන්නේ නැහැ. ඒකයි කියන්නේ. ඔයා වග කියනවද මෙතන? ඔබ මිනිස්සෙක් ගිලිලා මැරුණොත් ඔයා වග කියනවද? නෑනේ. ඔයා හොදලා ඉවරයිනේ. ඔයාට ලයිව් ජැකට් එකේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ආයේ දේශපාලන කතා කියනවා. ඔයාගේ ලයිව් ජැකට් එකේ ප්‍රශ්න තියෙන්නේ. හරිද? ඩොබිලාට ඔය තේරෙන්නේ නැහැ මල්ලියා. ඩොබිලාට ඔය තේරෙන්නේ නැහැ. හොදලා පොරේ. මේ වීඩියෝ ඔයා හිමීට ගිහින් දාන්න කලින් බලන්න. ඩොබියාට තමයි ඩොබියා කියලා තේරෙන්නේ නැහැ කො. මේක තමයි කේස් එක. කරන්න කලින්. ඩොබිලාට තේරෙන්නේ වීඩියෝ එක එඩිට් කරන්න කලින් බලා ගන්න හොඳට. ඊට පස්සේ එඩිට් කරලා දාන්න. අයියේ
ඉතින් ඩොබිලාට ඔව තේරෙන්නේ නැහැ මලි ඔළුව නැති එකක් නේ කියන්නේ ඩොබි කියලා. ඔව් ඉතින් ඔව් කියලා කට තිබ්බට හිතා ගන්න. ඉතින් අපි පිළිගන්නවා. ඔව් ඩොබියා කියලා. ඩොබියෙක් ඔයා. තමුසේ ඩොබියා ඔබ දේවාට කරුණම්බු තියලා කතා කරා. තමුසේ උඹ කියන්න දෙන්න එපා. හරිද? අපි යාට මිස්ටර් කියලා කරුණම්බු කියලා කතා කරා. හරිද? ඔයා පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයෙක් වශයෙන් යවලා තියෙන්නේ මිනිස්සුන්ට කරුණම්බු කරලා කතා කරන්න. හරිද? ඔයා පුළුවන් නම් ඕක ගිහිල්ලා උඹ තමුසේ කියපු එකට ගිහිල්ලා ඔන්න නඩුවක් දාගන්න. හැබැයි උඹ කියපු එකත් මං ගාව තියනවා. අපි ඔයාට උඹ කියලා කියන්නේ ඔයාලා වගේ ඩොබිලන් සතම රට මේ විදිහට අවිලා තියෙන්නේ. අපේ අම්මා ඔයාලා මෙච්චර කාලේ ලස්සන සුරක්ෂිත කරලා තිබුණානේ. මේ රට කොයි හරි කඩලා ගන්න මේ ඔළුව කොයි හරි ඔය ලයිෆ් ජැකට් එකේ ප්‍රශ්නේ දේශපාලනයකට ඇදලා ගන්න එපා. ලයිෆ් ජැකට් එකේ ප්‍රශ්නේ දේශපාලනයට ඇදලා ගන්නේ. ඔයා නිකන් මේ ඔයාගේ රස්සා ඔයා පාර්ලිමේන්තුවේ ගිහින් මේ ඩොබිලන් වීඩියෝ එකක් ගන්නවා අපි දාමු. අපි ඔයාව ප්‍රසිද්ධ කරලා පෙන්නන්නම්. අපේ අම්මෝ ඉන්නව පොඩ්ඩක් මිස්ටර් ක්ලිප් එකවත් දාගන්න ලයිෆ් ජැකට් එකේ. ඔක කොහොම දාගෙන හිටියා කියලා වැඩක් නැහැ. ඩොබීට තියෙද පුළුවන් ඔච්චරයි. ඩොබීට ඔච්චරයි පුළුවන්. ඔයා ක්ලිප් එක දාගන්නකෝ. හරි. මේකේ අයිතිකාරයා වග කියන්න ඕන ඔබතුමා කියලා මොකක් කරේ කරදරයක් වුණා. ඔච්චරයි පුළුවන්. ඩොබියා කටවාගෙන තමුන්නාසයි වැඩ විතර බලාගෙන ඉන්න. ඔෆිසර් එයාගේ ජොබ් එක කරන්නත් නැහැ. හරි. ඔහම තමයි කතා කරන්නේ. ඌ ඔහම තමයි කතා කරන්නේ. එක්ක ආයෙත් මෙතන ජාතිවාදී උස්සනවා. නැත්තම් ඩොබියලා කාදරේ ඕනේ. පොඩ ඉන්න. ජාතිවාදී කවුද විශ්වේ? ජාතිවාදී තමුන්නාසයි ලැන්ග්වේජ් එක. මේ ඔයානේ අයිස්තේ. ඔයානේ විශ්වේ දැන් ඉස්සෙල්ලා කිව්වනේ දකුණේ මිනිස්සු ඉන්න මෙහෙ මැරුවා කියලා. මේ ශ්‍රී ලංකාව දකුණ උතුර කියලා දෙකක් නෑ දැන්. ඔක්කොම එකයි. ඔක්කොම මිනිස්සු ලාංකිකයෝ. ඕම කියලා තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඒ නිසා වැඩක් නෑ. හම්බෙන්නේ ඕක කියලා තමයි නැත්නම්. උන්ට මේ ඡන්දේ හම්බෙන්නේ නෑ නේද? ඉතින් ඔළුව නැති උන්ටනේ අපි කතා කරන්නේ. ඇති අපි ඉස්සෝට කතා කරන්නේ. ඉස්සෝට කතා කරනකොට ඩොබීට කතා කරනකොට මේ විදිහට කතා කරන්න වෙන්නේ මල්ලියා. බය වෙන්න එපා. ඩොබිය කොහොමවත් හොදනවා. හරි මිස්ටර් අර්ජුන ඔය ක්ලිප් එක දාගන්න කරුණාකරලා. ඔයා මිස්ටර් වෙන්න පුළුවන් මම මිස්ටර් නෙවෙයි. හරි. ඔයා ක්ලිප් එක දාගන්න කරුණාකරලා. ක්ලිප් එක දාගන්න කරුණාකරලා. තමුන්නාසලාගේ හොදන වැඩ විතර බලන්න. හරි. අපි අපේ වැඩ දන්නා. ඩොබීට හොදන වැඩ මට කිසි ප්‍රශ්නයක් නැහැ මම ක්ලිප් එක දාලා මේක දාලා මේක අයිතිකාරයා වග කියන්න ඕන මේක ඉන්නේ මිනිස්සු මේක අතන ඔෆිසර් කෙනෙක් ඉන්නවා එයා වග කියන්න ඕන මේක ඉන්නේ හැම ජීවිතයක් ගැන එයාට කතා කරන්න එයාට කතා කරලා දැන් කරගත්තනේ ඩොබීගේ වැඩ ටික බලාගෙන ඉන්න අපි ඒක තමයි අපි ඩොබිලා දෙන්න ගන්න අපි ඩොබිලා වීඩියෝ ටික දාන්න හැබැයි ඩොබිලා දෙන්නවා අපි ප්‍රසිද්ධ කරලා පෙන්නන්න හරි හරිද ඔය කතාන ඔයගේ වැඩ ටික කරන්න හරි thank you